විවාහ උත්සවයේ සියලු වැඩ කටයුතු නිම වෙලා අපි දෙන්න හෝටලයට එනකොට රෑ 12ත් පහුවෙලා මගේ හිතේ තිබුණේ ලොකු තෙහෙට්ටුවක් වගේම නොසන්සුන් බවක්. රොෂාන් කියන්නේ ටිකක් සෙල්ලක්කාර ඒ වගේම හිතුවක්කාර ගතිගුණ තියෙන කෙනෙක්. එයාගේ නපුරු හිනාවට මම කොහොමත් ආදරෙයි. වාහනේ හෝටලේ මිදුලේ නවත්තපු ගමන් රොෂාන් මගේ දිහා බලලා ඇහැක් ගැහුවා. මොකද නෙත්නි බයෙන් වගේ අද ඉඳන් ඔයා මගේ විතරයිනේ. රොෂාන් මගේ අතින් අල්ලලා හෙමින් කිව්වා. මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා. අනේ නිකන් ඉන්න රොෂාන් මට හරි මහන්සියි. මම කිව්වේ ඇත්තටම මට දැනුණ විඩාව නිසා. අපි දෙන්න හෝටලේ කාමරේට ඇතුළු වුණා. ඒක හරිම ලස්සනට සරසලා තිබුණා. රත රෝස මල් පෙති ඇඳ උඩ විසිරීලා තිබුණේ හරියට හීනයක් වගේ. රොෂාන් දොර වහලා ලොක් කරලා මගේ දිහාට හැරුණා. එයාගේ ඇස්වල තිබුණේ අමුතුම සෙල්ලක්කාර බැල්මක්. නෙත්නි, ඔයා දන්නවද මේ කාමරේ විශේෂත්වය? රොෂාන් මගේ ළඟට ඇවිත් මගේ ඉනවට අතක් යවමින් ඇහුවා. මොකක්ද විශේෂත්වය? මම වෙවුලන හඬින් ඇහුවා. මේ කාමරේ සවුන්ඩ් ප්‍රූෆ් කෙල්ලේ, ඒ නිසා අද මට බයක් නෑ. ඔයාට ඕන තරම් කෑ ගහන්න පුළුවන්. කාටවත් ඇහෙන්නේ නෑ. රොෂාන් මගේ කාන්ට කරලා රහසින් කිව්වා. එයාගේ නපුරු කතාවට මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඔයා නම් මාරම නපුරෙක් රොෂාන්. මම එයාව තල්ලු කරලා නාන කාමරේට යන්න හැදුවා. ඒත් එයා මාව කදින් අල්ලගත්තා. කොහේ යන්නද? මට අද ඔයාව ඕනේ. අවුරුදු 3 අපි මේ දවස් යනකම් පෙරුම් පිරුවා නේද? රොෂාන්ගේ හඬ ආදරණීය වුණත් ඒකේ පොඩි අනකිරීමක් වගේ ගතියක් තිබුණා. මම රොෂාන්ගේ පපුවට හේතු වුණා. එයා මගෙන් නරල ගත්තා. ටික වෙලාවක් අපි දෙන්න නිහඬව ඒ ආදරේ වින්දා. ඒත් එක පාරටම මට දැනුණා මගේ යටිපඩේ ලොකු රිදුමක්. ඒක අමුතුම වේදනාවක්. හරියට කවුරු හරි මගේ බඩ ඇතුලෙන් මිරිකනවා වගේ මට නොදැනීමක දිරියක් පිට වුණා. ඇයි නෙත්නි, මොකද වුනේ? රොෂාන් බය වෙලා වගේ මගේ මූණ දිහා බැලුවා. දන්නේ රොෂාන්, බඩ ටිකක් රිදෙනවා වගේ. මම මගේ බඩ අල්ලගෙන කිව්වා. රොෂාන් මාව හෙමින් ඇඳෙන් වාඩි කෙරෙව්වා. මහන්සියට වෙන්නට සුදුමනික පොඩ්ඩක් හාන්සි වෙන්නකෝ. රොෂාන් ආදරෙන් කිව්වා. ටික වෙලාවක් යනකොට මට දැනුණා මගේ යටිපඩ තවත් රිදෙනවා. ඒ එක්කම මොකක්දෝ දෙයක් රස්නෙට මගේ ඇඟ දිගේ ගලාගෙන යනවා වගේ දැනුණා. මම එක පාටම කලබල වුණා. මට මතක් වුණා මගේ ඩේට් එක තියෙන්නේ තව සතියකින් කියලා. ඒත් මේ විදිහට කලින් වෙයි කියලා මම හිතුවේ නෑ. නෙත්නි, ඇයි මේ? ඔයා හොඳටම සුදු මැලි වෙලා. රොෂාන් මගේ මූණ අත් දෙකෙන් අල්ලගෙන ඇහුවා. මට ලැජ්ජාවයි බයයි දෙකම දැනුණා. මම රොෂාන්ගේ මූණ දිහා බලන්න බය වුණා. රොෂාන්, අනේ මට පීරියඩ් වුණා වගේ රොෂාන්. මම හැමින් මිමිනුවා. රොෂාන් මොහොතක් ගල් වෙලා වගේ මගේ දිහා බලන් හිටියා. මම හිතුවේ එයාට කේන්තියයි කියලා. මොකද එයා මේ රාත්‍රිය ගැන ගොඩාක් හීන දැකපු කෙනෙක්. ඒත් රොෂාන්ගේ මූණේ තිබුණේ කරුණාවන්ත බැල්මක්. අයියෝ කෙල්ලේ, ඕකටද ඔය බය වුනේ? රොෂාන් hina වෙලා මගේ ඔළුව අත ගෑවා. මට සමා වෙන්න රොෂාන්, මම හිතුවේ නෑ අදම වෙයි කියලා. මම අඬන්න වගේ කිව්වා. පිස්සුද නෙත්නි, ඔයා දැන් මගේ පිටින්ද මේවා ස්වභාවික දේවල්නේ. ඔයාට ගොඩක් රිදෙනවද? රොෂාන් ඉතාම මුද විදියට ඇහුවා. එයා මාව වටාගෙන ගිහින් වොෂ්රූම් එක ළඟින් තැබුවා. ඔයා ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න. මම ඔයාට ඕන කරන දේවල් බෑග් එකකින් අරන් තියන්නම්. රොෂාන් කිව්වා. මම වොෂ්රූම් එකට ගිහින් ආපහු එනකොට රොෂාන් මගේ නයිට් ඩ්‍රෙස් එකයි පෑඩ් එකකුයි ඇඳ උඩින් තියලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, එයා රූම් සර්විස් එකට කතා කරලා රස්නේ වතුර බෝතලයක් ගෙන්නගෙන තිබුණා. මෙන්න මේක බඩ උඩින් තියාගන්න. එතකොට රිදුම අඩු වෙයි. රොෂාන් මට ඇඳේ හාන්සි වෙන්න උදව් කරමින් කිව්වා. මට ඇස්වලට කඳුළු ආවා. මම හිතාගෙන හිටියේ රොෂාන් නපුරු, එයාට ඕන එයාගේ සතුට විතරයි කියලා.
ඒත් එයාද පෙන්නුවේ එයාගේ හදවතේ තියෙන ආදරේ කොච්චර ගැඹුරුද කියලා. ඇයි මේ අඬන්නේ? රොෂාන් මගේ කඳුළු පිසදාමින් යැහුවා. මම හිතුවේ ඔයාට මං ගැන කේන්තියයි කියලා. අපේ පළවෙනි රාත්‍රියේ මෙහෙම වුණ එක ගැන. මම කිව්වා. පළවෙනි රාත්‍රිය කියන්නේ විතරක් නෙවෙයි නෙත්මි. එකිනෙකා ගැන හොයලා බලන එක. එකිනෙකාට උදව් කරන එකත් ආදරේම කොටසක්. මට ඔයාගේ සතුටයි සනීපයි තමයි වැදගත්ම දේ. අනිත් ඒවල් අපිට ඕන තරම් කාලේ තියෙනවනේ. රොෂාන් මගේ අත කතින් අල්ලගෙන කිව්වා. රොෂාන් එදාර මගේ ළඟින්ම වාඩි වෙලා හිටියා. එයා මට කතන්දර කිව්වා. මාව හිනස්සන්න උත්සාහ කළා. මට දැනුණ වේදනාව ඒ ආදරේ ඉස්සරහා නැති වෙලා ගියා. නෙත්මි මතකද මම කිව්වේ මේ කාමරේ සවුන්ඩ් ප්‍රූෆ් කියලා. රොෂාන් ආයෙත් සෙල්ලක්කාර විදියට ඇහුවා. ඔව් ඇයි? මම ඇහුවා. දැන් එකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ ඔයාට තමයි. ඔයාට බඩලි දෙනකොට ඕන තරම් ගෑ ගහන්න කාටවත් ඇහෙන්නේ නැහැ. රොෂාන් hina වෙවි කිව්වා. මම රොෂාන්ගේ පපුවට ගහලා එයාව පදාගත්තා. ඔයා නම් හැදෙන්නේ නෑ රොෂාන්. ඒත් මම ඔයාට ගොඩාක් ආදරෙයි. මමත් ඔයාට ආදරෙයි මගේ නපුරු කෙල්ලේ. දැන් නිදා ගන්න. හෙට උදේට අපි ලස්සන තැන් බලන්න යමු. රොෂාන් මගේ නාලට හාත්තක් දීලා මාව තුරුළු කරගත්තා. එදා මම ඉගෙන ගත්තා. සැබෑ ආදරේ කියන්නේ බැඳීමකට වඩා එහා ගිය ආත්මීය බැඳීමක් කියලා. මගේ සෙල්ලක්කාර නපුරා ඇත්තටම මාව කුමාරියක් වගේ බලා ගන්නවා. අපේ හනිමූන් එකේ පළවෙනි දවස මම හිතපු විදිහට ගෙවුනේ නැති වුණත් ඒක මගේ ජීවිතේ ලස්සනම සහ අමතක නොවනම රාත්‍රිය වුණා. උදේ පාන්දර හිරුවෙලිය කාමරයට වැටෙද්දි මට ඇහැරුණේ රොෂාන් මගේ මූණ දෙබීගෙන ඉන්නවා දැකලා. සුබ උදෑසනක් මගේ පිරිඳට රොෂාන් කිව්වේ මගේ කම්මුලක් මිලි කළා. සුබ උදෑසනක් රොෂාන්. දැන් මට ගොඩාක් සනීපයි. මම hina වෙලා කිව්වා. ඒක හොඳයි. එහෙනම් ලෑස්ති වෙන්න. අද අපි මුළු දවසම එළිය ගත කරමු. මම ඔයාව පරිස්සමින් බලා ගන්නම්. රොෂාන් පොරොන්දු වුණා. අපි දෙන්න අතර තිබුණේ අමුතුම බැඳීමක්. රොෂාන්ගේ සෙල්ලක්කාර බව ඇතුලේ සැඟවුණු මහා සාගරයක් ගැන ආදරේ මට අද හොඳටම දැනුණා. අපේ ආදර කතාවේ අලුත් පිටුව එදා ලියවුණේ ඒ විදිහටයි.